ඉතින් ඔයාගෙත් කොණ්ඩේ යනවද? එහෙමත් නැත්නම් කොණ්ඩේ වවා ගන්න බැරුව දුක් වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යෙන්ම වැදගත් වෙයි. හැබැයි මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා මගේ channel එකත් subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා ඉන්නකෝ. හරි. දැන් යන් අපේ වීඩියෝ එකට. ඉතින් මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ යනවා. එහෙමත් නැත්නම් කොණ්ඩේ වැවෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට තියෙන ඖෂධයක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ විතරක්ම නෙවෙයි, මේ ඖෂධය ගැන පුදුම හිතන කරුණකුත් මේ වීඩියෝ එක තුල අන්තර්ගත වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු මේ ඖෂධය මොකක්ද? මේ ඖෂධය තමයි මිනොක්සිඩිල් කියන්නේ. ඉතින් ඔයා මේ ඖෂධය භාවිතා කරන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ ඖෂධය භාවිතා කිරීමට පෙර මේ පිළිබඳ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා. ඒකට හේතුව තමයි මේ ඖෂධය එක් එක් ශරීරවලට ඔරොත්තු දෙන ආකාරය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබේ වයස් සීමාව සහ ඔබේ ශරීරයේ ස්වභාවය අනුව මේ ඖෂධය මගින් ඔබට අතුරු බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා. මේ ඖෂධය ගැන ඉතාමත් වැදගත් සහ පුදුම හිතන කරුණක් මේ වීඩියෝ එක තුල අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් කතා කරමු මේ ඖෂධය මේ කාලය වන විට ඇත්තටම භාවිතා වෙන ඖෂධයක්ද කියලා. ඇත්තටම මේ ඖෂධය මේ කාලයේදී රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨය තුල වැඩි වශයෙන් භාවිතා වෙන ඖෂධයක් වෙනවා. ඒකට හේතුව තමයි මේ ඖෂධය මගින් හිසකෙස් වර්ධනය කිරීම සහ නව හිසකෙස් නිපදවීම සිදු කරනවා. ඉතින් මේ ඖෂධයෙන් හිසකෙස් වර්ධනය වීම සහ හිසකෙස් නිපදවීම සිද්ධ වෙන්නේ මේ ඖෂධය මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝෂක ලබා ගැනීම වැඩි කිරීමට උපකාර කරනවා. ඉතින් මේ ඖෂධය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ දිනකට දෙවරක් වශයෙන්. ඒ වගේම ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වයල මේ ඖෂධය භාවිතා කරනවා. සාමාන්‍යයෙන් මේ ඖෂධයෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබට අනිවාර්යෙන්ම මාස 3-6 අතර කාලයක් ඉවසන්නම වෙනවා. මේ ඖෂධයේ තියෙන අවාසිසහගත තත්වය තමයි මේ ඖෂධය මගින් ලැබෙන නව කොණ්ඩය දිගටම රැක ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා නිරන්තරයෙන්ම මේ ඖෂධය භාවිතා කරන්න. ඒ කියන්නේ ඔබ මේ ඖෂධය භාවිතා කිරීම කිසියම් හේතුවකින් නැවැත්තුවොත් ඔබගේ නව කොණ්ඩයද නැවත ගැලවී යාමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ මේ ඖෂධය පිළිබඳ ඉතාමත් වැදගත් සහ පුදුම හිතන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඖෂධය මුල් කාලයේදී භාවිතා කරලා තියෙන්නේ රුධිර පීඩන බෙහෙතක් විදියට. නමුත් පසු කාලෙක මේ ඖෂධය භාවිතා කළ රෝගීන්ගේ හිසකෙස් වේගයෙන් වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ ඖෂධය හිසකෙස් වර්ධන බෙහෙතක් විදියට භාවිතා කිරීමට පටන් අරන් තියෙන්නේ. ඉතින් මම ඔයාලට ආයෙත් මතක් කරනවා මේ ඖෂධය මගින් නොයෙකුත් ආකාරයේ අතුරු බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඖෂධය භාවිතා කිරීමට ප්‍රථමව අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න මතක තියාගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන තියෙන අදහස් මේ වීඩියෝ එක පල්ලෙහින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.